කලිනර ජංක්ෂන් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපේ දන්සල් සතියේ 6 වෙනි දවස අද අරගෙන ඇවිල්ලා තිනවා රස මඤ්ඤොක්කා ටෙම්පරාදුවා. බලමු එහෙනම් කොහොමද මේ රස මඤ්ඤොක්කා ටෙම්පරාදුව එක හදාගන්නේ කියලා. එහෙනම් එන්නකෝ මේ පැත්තට. මම මෙතන මඤ්ඤොක්කා ග්‍රෑම් 500 හොඳට සුද්ධ කරලා හොදලා මේ වගේ පොඩි කෑලි වලට කපලා අරගෙන තියෙනවා. ගොඩාක් හොඳටම බෙරි වෙන තැම්පෙන මඤ්ඤොක්කා එකක් නම් තව චුට්ටක් ලොකුවට කපා ගත්තට කමක් නැහැ. දැන් මේකට මම ලුණු වලින් තේ හැඳි එකක් එකතු කරනවා. ඔයාලට කැමති නම් කහ ටිකකුත් එකතු කරන්න පුළුවන්. දැන් මම මේකට පොඩි පොල් මැල්ලුමක් හදා ගන්නවා. ඒකට බ්ලෙන්ඩර් කප් එකකට පොඩි බීලුණු ගෙඩියක් මේ වගේ පොඩියට ලියලා වගේ වෙන්න එකතු කරගන්න. ඒකටම සුදු ලුණු බික් 4ක් කොච්චි කරල් ටිකක් මම එකතු කරනවා. ඔයාලා සැරානුව කොච්චි එකතු කරගන්න. ඒකටම කරපිංචා ටිකක් කහ කුඩු වලින් තේ හැඳි භාගයක්. ඔයාලා මඤ්ඤොක්කකට කහ එකතු කරා නම් මේ වෙලාවේ කහ එකතු කරගන්න එපා. දැන් මම මේකට ලුණු වලිනුත් තේ හැඳි එකක් එකතු කරනවා. දැන් පොල් වලින් කෝප්පයක් විතර එකතු කරගන්න. ගම්බිරිස් කුඩු වලිනුත් මම තේ හැඳි එකක් දාගන්නවා. දැන් මේක හොඳට අඹර ගන්න ඕනේ. මේ ටික ඔක්කොම හොඳට මිශ්‍ර වෙලා එනකන්. ඔයාලට ගම් ගෙඩියක මිරිස් කලකුණත් මේක කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ මම අඹරලා අරන් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ වගේ තමයි තියෙන්න ඕනි. දැන් අපි මේක පැත්තකින් තියාගමු. මම භාජනයක් රත් වෙන්නත් තියාගත්තා. ඒකම මඤ්ඤොක්කා ටික හොඳට තම්බලා වතුර බේරලා තමයි මේ අරන් තියෙන්නේ. මේ වගේ හොඳට තැම්බිලා තියෙන්න ඕනි. දැන් රත් වෙන තියාගත්ත භාජනයට තෙල් වලින් මේස හැඳි එකමාරක් විතර එකතු කරගන්න. තෙල් ටික හොඳින් රත් වුණාම අබ වලින් මේස හැඳි එකක් විතර මම එකතු කරගන්නවා. අබ ටික චුට්ටක් පුපුරනකොට බීලුණු ගෙඩියක් මේ වගේ හීනියට ලියලා එකතු කරගන්න. මේකටම කරපිංචා කොළ ටිකකුත් දාගෙන විනාඩි 2-3ක් ටෙම්පරාදු වෙන්න දෙන්න. විනාඩි 2-3ක් ටෙම්පරාදු වුණාට පස්සේ මම ඒකට වියලි මිරිස් වලිනුත් ටිකක් කරල් 3ක් විතර මම අරගත්තේ. මේ විදියට කඩලා එකතු කරගන්න. දැන් ඒකත් චුට්ටක් ටෙම්පරාදු වෙන්න දෙන්න ඕනේ රන්වන් පාට වෙනකන්. අපේ ලුණු ටික ඔක්කොම මේ වගේ හොඳට රන්වන් පාට වෙන්න බැදුනට පස්සේ මම ඒකට කෑලි මිරිස් වලින් තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. ඔයාලා සැර කන්න පුළුවන් විදියට එකතු කරගන්න. කොච්චි එක ගොඩාක් සැරයි නම් කෑලි මිරිස් අඩු කරගන්න. දැන් කෑලි මිරිස් ටිකත් එකතු කරලා මේ ටෙම්පරාදුවත් එක්ක ටිකක් කලවම් කරගන්න. දැන් ඒකට අපි අර හදාගත්ත පොල් මැල්ලුම එකතු කරලා ඒකත් විනාඩි 2ක් විතර පොඩ්ඩක් මැල වෙන්න දෙන්න. පොල් ටිකක් මැල වෙනකොට හරිම සුවඳයි. ඒ වෙලාවට මඤ්ඤොක්කා ටික එකතු කරගන්න. මඤ්ඤොක්කා ටික එකතු කරගත්තට පස්සේ පරිස්සමින් කලවම් කරගන්න. මඤ්ඤොක්කා ටික ගොඩක් තැම්බිලා තියෙන නිසා පොඩි වෙන්න බලනවා. මේ විදියට මඤ්ඤොක්කා ටික හොඳින් කලවම් කරගත්තට පස්සේ ලුණු රස බලලා ලුණු මදිනා එකතු කරගන්න. ඔන්න එහෙනම් අපේ මඤ්ඤොක්කා ටෙම්පරාදුව ලෑස්ති.
හැමදාම හදන මඤ්ඤොක්ක එක වෙනුවට මේ විදියටත් මඤ්ඤොක්ක එකක් හදලා බලන්න. හරිම රසයි. මේක මේ විදියටම වුණත් කන්න පුළුවන්. මුකුත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් මේක හදලා බැලුවොත් මටත් ඔයාලගේ අදහස් කියන්න යන්න. මේ වගේ රස වීඩියෝ එකක් අරන් මං ආයෙත් නම් ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝස් ඉවරනකන් නරඹනවාට.